මම දුෂි අතපත්තු මම අදත් ඔයාලට වටිනා කියන වීඩියෝ එකක් අරගෙන ඔයාලගේ ජීවිතයට ආවා. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එකට අද අලුත් කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලාත් ගොඩාක් ආදරෙන් මතක් කරනවා. මම අද කතා කරන්නේ ජීවිතේ සාර්ථක වෙන්න පුළුවන් හරිම සරල plan එකක් ගැන. හරිම සරල plan එකක්. මේක අපි හැමෝම අතෙන්ම වෙන්නේ නැති දෙයක්. හැබැයි කරන්න පුළුවන් හරිම ලේසි දෙයක්. මම මේ වීඩියෝ එකට යන්න කලින් තව දෙයක් ඔයාලට කියනවා. ඔබ ජීවිතේ මොන තීරණය ගත්තත්, ඔබ ජීවිතේ මොන අඩවියක හිටියත්, ඔබ ජීවිතේ මොන වයස් පරතරයක හිටියත්, ඔබ මොන ස්ටේජ් එකක හිටියත්, ඔබ ගන්න තීරණය අවසාන තීරණය ඔයාගේ විතරක් වෙන්න ඕන. ඒකට හේතුව තමයි ජීවිතේ සමහර දේවල් තියෙනවා අපි දෙමාපියොත් එක්ක එහෙම නැත්නම් යහළුවොත් එක්ක සහෝදරයොත් එක්ක කතා බහ කරලා ගන්න ඕන තීරණ තියෙනවා. සමහර තීරණ තියෙනවා ඒ හැම තීරණයකටම වඩා ඔයා අවසානයේ ගන්න තීරණය ගොඩක් සාර්ථක වෙන අවස්ථාවක්. ඒකට හේතුව ඒ හීනේ ඔබේ හින්දා. ඔබට තරම් ඔබේ හීනේ දැනෙන තවත් කෙනෙක් මේ ලෝකේ නැහැ. අඩුම තරමේ ඔබේ අම්මා තාත්තටවත් ඔබ සිතන පතන තරම් ඔබේ හීනේට යන්න තියෙන ආසාව තරම් ආසාවක් අම්මා තාත්තටවත් නැති වෙන්න පුළුවන්. ඔවුන්ගේ බලාපොරොත්තු තියෙනවා තමන්ගේ දරුවා මේ තැනට යන්න ඕන කියලා. ඔවුන් හීන දකිනවා. හැබැයි ඔබේ හිතේ තියෙන ඔබේ යටිසිතේ තැම්පත් වෙලා තියෙන මේ හීනය ඔබ තරම් තව කෙනෙක් දන්නේ නැහැ. ඒ හීනය සැලසුම් කරන්න ඔබ තරම් තව කෙනෙක් දන්නේ නැහැ. එකම දේ තියෙන්නේ ඔබට ඒකට මොරාල් එක දෙන්න, ශක්තිය දෙන්න කෙනෙක් ඉන්න ඕනේ. ඔබට ඒකට මොටිවේෂන් එක දෙන්න කෙනෙක් ඉන්න ඕනේ. ඔබ ජීවිතේ ඕනතරම් මොටිවේෂන් වචන, පොත්, වීඩියෝස් බලලා ඇති. ඒ මොන දේ කරත්, ඒ මොන දේ බැලුවත්, මොන දේ ඇහුවත් ඒ මොහොතට විතරක් සීමා වෙන කෙනෙක් වෙන්නත් පුළුවන් ඔබ. හේතුව ඒ අත්දැකීම අපිටත් තියෙනවා. සමහර අවස්ථාවලදී අපේ ජීවිතේ මොන තරම් හීන තිබ්බත් ඒ හීන වලට යන්න කම්මැලිකමක් එන්න පුළුවන්. ඒ හීන වලට කවුරු මොටිවේෂන් එක දුන්නත්, ඒ හීන වලට යන්න මොන පොත කියෙව්වත්, ඒ පොත කියවන වෙලාවට එන මොරාල් එක දවසක් දෙකක් තුනක් යද්දී ඒක නැති වෙලා යන්න පුළුවන්. අනේ ඒ නිසායි කියන්නේ තමන්ගේ ජීවිතේට හීනයක් තියෙනවා නම්, තමන්ට ජීවිතේ යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා නම්, තමන්ට ජීවිතේ දියුණු වෙන්න ඕන කියලා හිතනවා නම්, සල්ලි ගොඩාක් මගේ අතට එන්න ඕන කියලා හිතනවා නම් ඒකට සැලසුම් කරන්න. ඒකට මොටිවේෂන් එක දිගටම තියාගන්න. ඒක කොහොමද කරන්නේ? මම හිතන විදිහට මොටිවේෂන් එකක් දිගටම තියාගන්න. තමන්ගේ ජීවිතේ ටාගට් එකක් දිගටම එක විදිහට වෙනස් නොවේ තියාගන්න නම් ඔබ කරන්න ඕනේ කාරණා ටිකක් තියෙනවා. පළවෙනි දේ තමයි ඔබේ හීනයට යන්න කලින් ඔබ දැකපු දුර්වලකම් ටික මම මෙතනින් මතක් කරන්නේ ඔබේ නෙගටිවිටි මතක් කරන්න කියන එක නෙමෙයි. ඔබට හිතට දැනෙන නෙගටිවිටි ටික. එහෙම නැත්නම් ඔබට හිතට දැනෙන දුර්වලකම් ටික කොලයක ලියන්න. ඔබ අනිත් කොලේ ලියන්න ඔබේ හිතට තියෙන, ඔබේ හිතේ ශක්තියක් දෙන ඔබේ හීන ටික තව කොලයක ලියන්න. ඔබට දෙන හැකියාවල් ටික, ඔබ ආස කරන දේවල් ටික තව කොලයක ලියන්න. ඒ කියන්නේ ආසාවල් ටික, ඔබේ හැකියාවල් ටික, ඔබ දකින හීන සැලසුම් ටික එක කොලයක ලියන්න. අනිත් කොලේ ලියන්න ඔබේ තියෙන නෙගටිවිටි ටික. ඔබට කරන්න බෑ කියලා හිතන දේවල් ටික ලියන්න. ඔබ මේ දෙක තනියම කියවලා බලන්න. මේ දෙකෙන් ඔබට ජීවිතේ සතුටින් ඉන්න පුළුවන්, සැප විඳින්න පුළුවන්, ඔබ හීන දැකපු අය ඒ මතට ඔබට යන්න පුළුවන් වෙන්නේ මේ දෙකෙන් මොන දේ ක්‍රියාත්මක කළොත්ද කියලා. සරලම දෙයක් මේක. එතකොට ඔයාලට තේරෙයි ජීවිතයේ දිනනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි කියලා. සමහර අය හිතුවට ජීවිතයේ දිනන්න හරි ලේසියි. මම හැම වීඩියෝ එකම වගේ මතක් කරලා ඇති මේ හැම හීනයක්ම දිනන්න ජීවිතේ යන්න පුළුවන් උපරිම තැනට යන්න බලපාන්නේ අපේ හිත. අපේ හිත තමයි අපේ හිඟන්නෙක් බවට පත් කරන්නේ. අපි ජයග්‍රාහකයෙක්, අපේ කෝටිපතියෙක්, මිලියනපතියෙක් බවට පත් කරන්නේ අපේ හිත. මේ හිතේ තියෙන ශක්තිමත් භාවය, එහෙම නැත්නම් අපේ තියෙන කොන්ෆිඩන්ස් එක, මේ විශ්වාසය, අපි ගැන සෙල්ෆ් කොන්ෆිඩන්ස් එක තියෙනවා නම් මම විශ්වාස කරනවා අපිට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. ඒ කිසිම දෙයක් බාධාවක් නෙමෙයි. ඒ නිසා
මම අර කලින් කිව්වා වගේ මේක හරි සරලව හිතන්න. මේක ගැඹුරු කාරණාවක් වුණත් මේක සරලව හිතන්න පුළුවන් ක්‍රමයක් තමයි මම කියන්නේ. ඔබට හිතනවා නම් මට රටකට යන්න බැරි වුණා, මට හොඳ වාහනයක් ගන්න බැරි වුණා, මම දැන් වැටිලා ඉන්නේ, මගේ පවුලට කන්න දෙන්න විදිහක් නැහැ, මගේ දෙමාපියෝ දුක් විඳිනවා, මගේ දරුවන්ට දෙයක් කරගන්න බෑ, මට දෙයක් කරගන්න බෑ කියලා ඔයා මේ මොහොතේ හිතන කෙනෙක් නම් මුලින්ම ඔබ හිතන එක නවත්තන්න. ඔයා බලන්න දැම්මම කොලයක් අරගෙන ලියන්න. ඔයාට පුළුවන් ඔයාට තියෙන පුළුවන් දේවල් මොනවද? ඔයාට තියෙන හැකියාවල් ටික. අඩුම තරමේ ඔයාට ඇතිනේ බුලත් විතර ටිකක් හදලා විකුණන්න. ඒකෙන් එක රුපියලක් ලාභ තියෙනවා නම් ඔයා බුලත් විතර 10ක් බුලත් විතර 100ක් හදන්න පුළුවන් නේ. ඔබට පුංචි කෑමක් හදන්න පුළුවන් නම් ඔයාට එතනින් ජීවිතේ පටන් ගන්න පුළුවන් නේ. ලොකු වියදමක් යන්නේ නෑනේ. එතකොට ඔබට ඊට වඩා හැකියාවල් තියෙනවා නම් ඔබට කොයිතරම් පාත්වේස් තියෙනවද ඔයාගේ ජීවිතේ ජය ගන්න? හිත විතරනේ ඕන. කිසිම දෙයක් නැතුව ජීවිතේ පටන් ගත්ත මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඉන්න තැනක්වත් නැතුව වාහනයක් තියා ඉන්න තැනක්වත් නැතුව ජීවිතේ පටන් ගත්ත මිනිස්සු ඉන්නවා. අතේ රුපියල් 2-3000ක් තියාගෙන ජීවිතේ පටන් ගත්ත මිනිස්සු ඕන තරම් ඉන්නවා. ජයග්‍රහණය කරපු මිනිස්සු ඕන තරම් ඉන්නවා. එහෙම වෙන්නේ ඒ තියෙන ශක්තිමත් භාවය. එයා ගැන තියෙන කොන්ෆිඩන්ස් එක. එකයි ඔබ තුළ හොඳ විශ්වාසයක් ඇති කරගත යුතුමයි ජීවිතේ ජයග්‍රහණය කරන්න. මේකට තව දෙයක් සම්බන්ධ කරනවා මම. මේ විශ්ව ආකර්ෂණ නීතියක් කියලා මම කතා කරනවා මගේ වීඩියෝස් වල. ඔබේ ජයග්‍රහණයට ඔබ මහන්සි වෙනවත් සමගම ඔබ මේ විශ්ව මාතාව විශ්වාස කරන්න. සහ ඔබ පුළුවන් තරම් මේ law of attraction කියන එක follow කරන්න. ඒක ගැන ඉගෙන ගන්න. ඒක හරිම සත්‍යයි. මොකද මේ විශ්වය තමයි අපිව මවලා තියෙන්නේ. අපි හරිම සමීපයි මේ විශ්වයට. අපි සාධාරණව අපි හරියාකාරව ජීවිතේ අපි දේවල් කරනවා නම් අපි ඉල්ලන දේවල් ඉල්ලන මොහොතට විතර සීමා කරන්නේ නැතුව අපිට ලැබිච්ච හුස්ම ටිකට වතුර ටිකට අපිට ලැබිච්ච අවට ඉන්න මිනිස්සුන්ව දෙමාපියන්ව අපිව අතපය හතරත් සමගව අපිට ජීවිතයක් සර්ව සම්පූර්ණ දීපු දෙයකට මේ හැම දෙයකටම උදේ හවස යටිසිතට තදින් අරගෙන මේ විශ්වයට ස්තුති කරන්න පුරුදු වෙන්න. ඔබේ මේ ස්තුති කිරීමත් සමගම ඔබේ ජයග්‍රහණය සඳහා කරන්න ඕන මහන්සි වීම කැපවීම ධෛර්යය අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. මේ හැමදේම කරන්න ඔබට self confidence එක නම් අනිවාර්යයෙන්ම ඕන. තව කෙනෙක් කියන දේ ඔබ කරන්න අවශ්‍ය නැහැ. අවසාන මොන තීරණය ගත්තත් මම කලින් වීඩියෝ එක ඔයාලට කියලා තියෙනවා. ජීවිතේ මොන තීරණය ගත්තත් ඒ තීරණේ හරි කියලා තර්ක කරන්න ඔයාගේ හිතෙන්ම ඒ තර්කය හරි කියලා ඔයාට 100 පාරක් හරි තර්ක කරලා බලන්න මේක මම ගත්ත තීරණය හරිද කියලා තනියම ඔයාට කවුරුත්ම කතා කරන්නේ නැත්නම් ඔයා කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඔයාගේ තීරණේ ඔයාගේ ඒ ගත්ත තීරණේ අවසාන තීරණේ හරිද කියලා කතා කරන්න ඔයාට තේරෙයි නිතර ඒක කතා කරනකොට ඒක තර්ක කරනකොට ඔව් මම ගත්ත තීරණේ හරි. මොකද ඒ තීරණේ ගන්න ඔයා වෙනුවෙන්. එතකොට ඒ තීරණේ වරදින්න විදිහක් නැහැ. ඔයාට ආහිතක් අවඩක් වෙන තීරණයක් ඔයා ගන්නෙ නැහැ. එතකොට කවුරුත් දෙන තීරණ වලට වඩා ඔයා ගන්න තීරණේ අනිවාර්යෙන් සාර්ථක වෙන්න ඕනේ. ඒ විශ්වාසයත් එක්ක ඔයා ගන්න තීරණය ඔයා හරියටම ක්‍රියාත්මක කරන්න සැලසුම් කරන්න. ඒක ලොකු වෙන්නත් පුළුවන් පොඩි වෙන්නත් පුළුවන්. තීරණයේ තියෙන බරපතලකම තියෙන්නේ ඔබේ ගන්න තීරණේ මත. ඒ ඔබ ගන්න තීරණේ ඔබ ගන්න සැලසුම ඔබ පටන් ගන්න යන ව්‍යාපාරයේ හෝ පටන් ගන්න යන අධ්‍යාපන කටයුතු හරි මොනවා හරි කියාව හරි ඒකේ තීරණය වෙන්නේ ඔබ ඒ මත ක්‍රියා කරන විදිහත් එක්ක. ඔබ ඔබේ ශක්තියෙන් ක්‍රියා කරන කැමති නම් ඔබේ ජීවිතේ මම හිතන විදිහට හරිම ඉක්මනින්ම ඔබට ජයග්‍රහණය කියන මාවතට යන්න පුළුවන්. අපි හැම වෙලේම මේ කම්මැලිකම එහෙම නැත්නම් අපිට හැම වෙලේම හිතනවා නම් මේක කරන්න බෑ අපිට හැම වෙලේම හිතනවා නම් මේක සාර්ථක නෑ කියලා හිතනවා නම් අපි මේ සාර්ථක සැලසුමක් අතේ ලියාගත්තට අපි හිතේ තියාගත්තට ඒක තදින් අපි ඒක ගැන හිතන්නේ නැතුව අතෑරලා දාලා හිටියොත් අපිට ඔය මං කියන්නේ හැමදාම යටිසිතට අපි ඒක තැම්පත් කරලා නිදානගත කරේ නැත්තම් ඔය හැමදේම අපි යන්නේ කිසිම විශ්වාසයක් නැතුව ඒ ගමන සාර්ථක නෑ. එනිසා ඔබ හරිම විශ්වාසයෙන් ඔබ ගැන විශ්වාසයෙන් ගන්න තීරණය ගන්න ඒක තමයි ඔබේ අවසාන තීරණය වෙන්න ඕනේ. කවුරුත් කොහොම කිව්වත් ඒ ඔබේ අවසාන තීරණය තමයි වැදගත් වෙන්නේ. අද ඉඳලා ලියන්න අර මම කියපු විදිහට කොළ දෙකේ දෙපැත්ත ලියන්න පුළුවන් තරම් ලියන්න පුරුදු වෙන්න. ඔබේ හීන ලියන්න, ඔබේ බලාපොරොත්තු ලියන්න, ඔබේ හැකියාවල් ටික ලියන්න. අර නෙගටිවිටි කියන දේ ලියලා ඒක ටික කපලා ඒ කොලේ විසි කරලා දාන්න. හේතුව අපේ ඊයේ වෙච්ච දේ අපිට ඍණාත්මක දෙයක් ජීවිතේ වුණා නම් ඒක ඊයේ එතනින් අමතක කරන්න. ඒක ආයේ නොවෙන්න වග බලා ගන්න. ඔබ ඒ මොහොතේ ඉඳන් පටන් ගන්න තවත් තමන්ගේ ජීවිතේට පොසිටිව් දෙයක් එකතු කරගන්න. හීන දකින්න පුළුවන් තරම්. මේ හීන මත තමයි අපේ ජීවිතේ තීරණය වෙන්නේ. ඒ හීන තදින්
අල්ලගෙන වැඩ කරන්න ඒ හීන වෙනුවෙන් ඒක තමයි අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිසා හීන දැකපු මිනිස්සු අද හීනවල ඉහළටම ගිහිල්ලා තියෙනවා. හීනවලට ආස කරන මිනිස්සු ඉහළටම යනවා. හීන දකින්න ඕන කියලා විතරක් හිතලා මද හීන දකින්න ආස වෙන්න ඕනේ. ඒ හීන දකින්න ආස මිනිස්සු තමයි ජීවිතේ පුළුවන් තරම් ඉහළට ගිහිල්ලා අද සතුටින් කතා කරන්නේ. අද සතුටින් hina වෙලා අවශ්‍ය විදිහට කාලා බීලා අවශ්‍ය වාහනයක් පැදලා අවශ්‍ය විදිහට ජීවිතේ විඳින්නේ ඒ ජීවත් වෙන හරි පොඩි කාල සීමාවක් තුළ ගොඩක් මහන්සි වෙච්ච නිසා. වැඩ කරන්න ආස නිසා. එයාගේ හීනට එයා ගොඩක් ආස කරපු නිසා. ඒ නිසා හැමදාමත් කියනවා වගේ හීන අතාරින්න ලේසි. හීනයක් දකින ඔබට ඒ හීනට ආසාව ඇති කරගෙන ඒ හීනෙත් එක්ක ගැටි ඒ හීනෙට ඒ හීනි ළඟා කරගන්න ඔබ කරන සැලසුම් ඒ හීන වෙනුවෙන් කරන කැපකිරීම මේ හැමදේම ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ කරා අනිවාර්යෙන් ගෙනියනවා. ඉතින් මම අද ටිකක් වැඩිපුර කතා කරා මේ දේවල් ගැන. මිනිස්සු මේ නැහැ බෑ මට ලැබෙන්නේ නැහැ කියන කාරණාවලට එහෙම දෙයක් නැහැ. අපිට හිතන්න විතරයි තියෙන්නේ අපේ හිත හරිම බලවත් දෙයක්. මේ හිතේ බලවත්කම අපි තාම තේරුම් අරගෙන නැහැ. හිත කොච්චර බලවත්ද කියනවා නම් ඕනතරම් උදාහරණ සමාජයේ තියෙනවා. මේ හිත තරම් බලවත් කිසිම දෙයක් නැහැ. අපිට හිතුවොත් කරන්න බැරි මොනවද කියලා ඔයාට පුළුවන් නම් මගේ මේ channel එකේ වීඩියෝ එක බලලා යටින් comment section එකේ comment එකක් දාන්න. අපිට හිතුවත් කරන්න බැරි කිසිම දෙයක් නැහැ. සමහර හේතු නිසා අපි යම් සීමා පැනවිලා තියෙනවා ඇරෙන්න. අපිට මේ ලෝකේ කරන්න බෑ කියලා දෙයක් කිසිම දෙයක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ උත්සාහය සහ කැපවීම විතරමයි. කම්මැලිකම කියන එක ඔබට එන්න පුළුවන්, බෑ කියන එක ඔබට එන්න පුළුවන්, අපි හැමෝටම එන්න පුළුවන්. හැබැයි අපි ඒ ලැබෙන ඒ හිතන ඒ තප්පරේම ඒක නැති කරගන්න උත්සාහවන්ත වෙන එක තමයි ජයග්‍රහණය කියන්නේ. ඒ මතම ජීවත් වෙන එක නෙමෙයි. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම් පරිස්සමෙන් සතුටින් ඉන්න. හැමදාමත් ඔබේ ජයග්‍රහණය කරාම ඔයාගේ ජීවිතේ යන්න පුළුවන් උපරිම තැනට යන්න. ඒක තමයි සතුට තියෙන්නේ. එතන තමයි අපිට හැමදේම රැඳිලා තියෙන්නේ අපේ හීන මත. ඉතින් ඒ හීන ගැඹුරින් තේරුම් අරගෙන යටිසිතට තැම්පත් කරගෙන ඒ දේවල් කරන්න උත්සාහ ගන්න. අද ඉඳන් මේ මොහොතේ ඉඳන් ඔබේ තියෙන බැහැ කියලා හිතන දේවල් ලියලා එකින් එක කපන්න ඒවා එකින් එක අඩු කරගන්න. ඒ කොලේ ඩස්බින් එකට දාන්න, පේන්නවත් තියන්න තු පුච්චලා දාන්න. මොකද ඒ තරම් අපේ ජීවිතය ආපස්සට ගෙනියන දෙයක් තමයි නෙගටිව්. මේ නෙගටිව් thoughts වල අපි ජීවත් වෙන්න අපි විඳවනවා. ඒක ලොකු පවක් විදිහට අපි දකිනවා. ඒ නිසා එහෙම නොකර ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් පොසිටිව් දේවල් ජීවිතේට එකතු කරගන්න. එහෙනම් අද මම ගිහින් එනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.